මේ වැසි සහිත කාලගුණ තත්ත්වයේ දිවයිනේ ප්‍රදේශ රසකට මේ වෙන විට බලපා තිබෙනවා. ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ පවසන්නේ අයහපත් කාලගුණයේ හේතුවෙන් පුද්ගලයන් 19000කට පීඩාවට පත් සිටින බවයි. මේ වෙන විට දිස්ත්‍රික්ක දෙකක තමයි ඇතිවුණු විශේෂ ගංගාවතර තත්ත්ව කිහිපයක් ඇතිවලා තිබුණා. නමුත් ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වෙන විට ඊයේ දින තිබූ ආරක්ෂිත ස්ථාන 5ට වඩා අඩු වෙලා තිබුණු දෙක දක්වා පුද්ගලයන් 34 දෙනෙක් පමණයි රැඳී පවතින්නේ. මාතර දිස්ත්‍රික්කයේ ආරක්ෂිත ස්ථාන 4ක පුද්ගලයන් 521ක් තවමත් රැඳී පවතිනවා. පීඩාවටපත් මුළු සංඛ්‍යාව 19000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වුණා. ඊට අමතරව නිවාස හානි රැසක් වාර්තා වෙලා පවතිනවා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නිවේදනයට අනුව මේ වෙන විට බදුල්ල නෝරේලිය කල්තර ගාල්ල මාතර හම්බන්තොට කියන දිස්ත්‍රික්කවල ඉදිරියේ අඛණ්ඩව වැසි ඇති වුණොත් හඳුනා යාම සහ එක්කම පස්කන්ධ කඩාවැටීම් වැනි සිද්ධි සම්බන්ධයෙන් ජනතාව දැඩි විමුක්තිමත් වීමේ සාමත්ම වැදගත්. මේ වෙන විට සහන කටයුතු සඳහා ආපදා කළමනාකරන අමාත්‍යාංශයේ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකකයන් සහන ඒකකයන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළේ සියලු ඒකකයන් උපරිම දායකත්වයක් ලබා දීලා තිනවා. ඒ නිමිත අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ සහ මාතර දිස්ත්‍රික්කයේ යම් මාර්ග යථාර්ථයටපත් වෙමින් පවතින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකයන් වාර්තා කළ තිබෙනවා. ඊයේ දිනේදී අඩු වර්ෂාවක් තිබූ බව තමයි ඔවුන් වාර්තා කළ තියෙන්නේ. සිවිත 117 දුරකථන අංකය අඛණ්ඩව විවෘතව පවතිනවා. සියලු මාර්ග සහිම සියලු ආපදා කළමනාකරන තොරතුරු මැදින්ම තමයි.